අපි පහුගිය වීඩියෝ එකේ බැලුවා කොහොමද අපි මේ ඇඩ් කරලා තියෙන users ලගේ details ටික view කරන්න මේ edit කියන link එක click කරාම modify user.php file එකට ගිහිල්ලා ඒකට අපි pass කරපු මෙන්න මේ parameter එකේ තියෙන user id කරන් user ගේ details අපි database එකෙන් අරන් display කරන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ වීඩියෝ එකේ කරන්න යන්නේ අපි මේකේදී මොන හරි changes කරොත් ඒවා save කරාම database එක update කරන්නේ කොහොමද කියලා බලන එක. දැන් මේක එරස් එන්න මොකද දැන් අපි මේකට පාවිච්චි කරේ අපේ add user කියන ෆයිල් එකමයි. ඒකට ඒ ෆයිල් එකේ තියෙන කෝඩ් එක අපි වෙනස් කරේ නැහැ. එඩිට් කරන්න අවශ්‍ය වෙන දේවල් දාලා අපි ඉස්සෙල්ලාම අපේ modify user ෆයිල් එක ඕපන් කරගමු. එතකොට මේ උඩ තියෙන්නේ මේකෙදි user view කරන්න අවශ්‍ය කරන section එක. ඒකට අපි බලන්න ඕනේ user submit කරාම form එක මෙන්න මෙතන ඉඳලා ඒක modify කරන්න අවශ්‍ය දෙයට වෙනස් කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සලාම මේකේ තියෙන මේ පාස්වර්ඩ් එක රිමූව් කරගමු. මොකද අපි පාස්වර්ඩ් එක මෙතනදී මොඩිෆයි කරන්න නැති හින්දා මේ required fields වලන අයින් කරගමු. ඊට පස්සේ මෙතනත් length එක බලන්න අවශ්‍ය නැහැ. මොකද පාස්වර්ඩ් එක මෙතන අපි යූස් කරන්නේ නැති නිසා. මෙතනදීත් අපි පාස්වර්ඩ් එක අයින් කරගමු. query එක හැම පිටම වෙනස් වෙනවා. අපි ඒක අන්තිමට වෙනස් කරගමු. ඊට ඉස්සෙල්ලා බලමු form එකට ගියොත් මෙන්න මෙතන අපි change password එක හරි ගැස්සුවා. ඒ වගේම දැන් form එක click කරාම submit වෙන්න ඕනේ modify user කියන ෆයිල් එකට. මෙතන add user තියෙන අපි ඒක remove කරගමු. modify user කියලා දාලා. හරි. දැන් උඩට ගිහිල්ලා බැලුවොත් ආයමත් අපි උඩින් ඉඳලා කියවගෙන යමු. එතකොට first name එක අපි ගන්නවා, last name, email, required fields check කරනවා. maximum length එක check කරගන්නවා. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක වැලිඩ්ද කියලා චෙක් කරගන්නවා. මෙතනදී අපි චෙක් කරගන්නවා ඊමේල් ඇඩ්‍රස් එක දැනටමත් වෙන යූසර් කෙනෙක් යූස් කරනවද කියලා. දැන් මෙතනදී තව අපි පැරාමීටර් එකක් දෙන්න ඕනේ. මොකද අපි දැන් මේ විදිහට ඩේටාබේස් එක චෙක් කරගත්තොත් මම මේක සේව් කරලා සබ්මිට් කරලා පෙන්නන්නම්. ඔස්සේ ඔයගලන්ට මම මේ query එක දැනට remove කරන්න. දාන්න මෙතන කමෙන්ට් එකක් query goes here කියලා. හරි දැන් මේක සබ්මිට් කරොත් මොකද වෙන්නේ? මෙතන එනවා ඉස්සලාම අපි අයමත් ගිහිල්ලා page එක refresh කරන්න ඕනේ. page එක refresh කරලා අපි මේක submit කරලා බලමු මොකද වෙන්නේ කියලා. email address already exists කියලා එනවා. ඒකට හේතුව දැන් මේ email address එක මේ user ගේ database එකේ දැන්ටමත් තියෙනවා. හැබැයි ඉතින් හරියට බැලුවොත් අපිට මේ user ට විතරක් මේ email address එක save කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ වගේම දැන් අපි මේ save කරාම අපි ගාව තියෙන්න ඕනේ database එකේ තියෙන record එකක් modify කරනවා නම් යාගේ user id එක අපි save කරගන්න ඕනේ. ඒකට කරන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි user කෙනෙක් edit කරාම මෙන්න මෙතෙන්ට එන user id එක අපි save කරගන්න ඕනේ අපේ form එක ඇතුලේ. ඒක අපි මෙහෙම කරන්න පුළුවන්. user id එක ඉස්සෙල්ලාම අපි මෙතන create කරගමු blank empty field එකක් user id කියලා. හරි. ඊට පස්සේ අපි මෙතනදී මේ අරන් තියෙනවා get super global එකෙන් අපි ගන්නවා user id එක. අපි මේක අරගෙන අපි form එක ඇතුලේ දාගන්න පුළුවන් අලුත් input එකක් හැටියට. හැබැයි මේ input එක අපි users ට display කරන්නේ නැහැ. ඒකේ type එක තමයි hidden type එක. එතකොට මෙතන name එකට දාන්න මොකද්ද user id කියලා. ඒකම මේකේ value එකට තමයි අපි දාගන්න ඕනේ අපේ user id එක. එතකොට මේක ආයමත් page එක refresh කරොත් අපි view source කියලා බැලුවොත් අපිට බලන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ input එක hidden input එකක් අපේ value එක මෙතනට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දැන් මේ record එක modify කරනකොට මේක submit කරාම අපි user id එකක් ගන්න ඕනේ. මම මේක copy කරලා paste කරගෙන මේක වෙනස් කරගමු user id කියලා. ඊට පස්සේ user id එකත් අපි required field එකකට දාමු. මොකද ඒක නැත්තම් මේක error එකක් වෙන්න ඕනේ. හැබැයි මෙතන email address එක check කරනකොට අපි එයාට කියනවා මේ අපි දැනට edit කරන user හැරෙන්න තව එක්කෙනෙක්ට මේ email address එක තියෙනවද කියලා බලන්න තමයි අවශ්‍ය. ඒතර ඒක කරනවා නම් where email address equals email and user id ඒතර id එක මෙන්න මේකයි column එක නම ඒක equal නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් not equals මේ අපි දැනට edit කරන user id එක. එතකොට මෙතනදී
මේ ටික අපිට එහෙමම තියන්න පුළුවන්. ඒ කියන්නේ මේ නම්රෝස් ඒ කියන්නේ රෙකෝඩ්ස් එකක් හරි තියෙනවා නම් ඒ කියන්නේ ඊමේල් ඇඩ්‍රස් එක දැන්ටමත් තියෙනවා ඒක error එකක් කියලා ඒක අපි ඩිස්ප්ලේ කරන්න ඕනේ. ඊට පස්සේ මේ ටික අපි මෙතන query එක දාගන්න ඕනේ. query එක මොකක්ද දෙන්න ඕනේ? query අපි use කරන්නේ මෙතන update query එකක්. update user set කියලා දාලා අපි ඊළඟ line එකේ දාගමු කියවන්න ලේසි වෙන්න. මෙතන එන්න ඕනේ first name equals first name variable එක නම ඒ විදිහටම ඊට පස්සේ comma එකක් එනවා ඊළඟ line එකේ එන්න ඕනේ last name ඊළඟ line එකේ අන්තිමටම email. ඒතර අන්තිම එකේ අපිට comma එකක් අවශ්‍ය නැහැ. අන්තිමටම දෙන්න ඕනේ අපේ criteria එක. criteria මොකද්ද? where id equals අපේ user id එක. අන්තිමට ඊට පස්සේ අපි දෙන්න ඕනේ මේක අප්ඩේට් query එකක් හින්දා මතක ඇතුව දෙන්න ඕනේ limit 1 කියලා. ඒකට මෙතනදී අපි query එක execute කරනවා. query එක successful නම් user added වෙනුවට අපි දාමු user modified කියලා. එතකොට මෙතන දාමු fail to add the new record වෙනුවට fail to modify the record කියලා අපි දාමු. හරි දැන් අපි මේක save කරලා බලමු වැඩ කරනවද කියලා. නම් page එක refresh කරන්නම් ආයෙමත්. අපි දාමු මෙතන Fernando කියලා. දාලා අපි save කරලා බලමු මොකද වෙන්නේ කියලා. fail to modify the record කියලා එනවා. දැන් අපි බලමු මොකද්ද මේකට හේතුව කියලා. fail to modify the record කියලා එනවා නම් මෙන්න මෙතනදී මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ query එකේ. මේ query එකේ මට අමතක වෙච්ච දෙයක් තියෙනවා. මේ string values දෙනකොට අපි අනිවාර්යෙන් ඒක දෙන්න ඕනේ single quotes ඇතුලේ. අපි ඒක හරි ගස්සලා බලමු. දැන් ආයෙමත් form එක submit කරලා save කරාම බලමු ඒ record එක update වෙලාද කියලා. හරි. මේ තියෙනවා එතන update වෙලා තියෙනවා. හරි අපි ආයෙමත් බලමු edit කරලා දැන් මෙයාගේ email address එක වෙනස් කරලා මම බලමු මගේ email address එක දීලා මොකද ඒක දැනටමත් තව user කෙනෙක් එහෙම නැත්නම් මගේ record එකේ තියෙන නිසා ඒක add කරන්න බැරි වෙන්න ඕනේ අපි save කරලා බලමු email address already exists කියලා එනවා එතකොට අපි හරි එක ආයෙමත් දාමු එතකොට ඒක update වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව එහෙනම් අපි අපේ modify user page එකේ වැඩත් ඔක්කොම complete කරා. එතකොට ඊළඟ වීඩියෝ එක අපි බලන්න යන්නේ change password page එක හදන්නේ කොහොමද කියලා. ඇත්තම කියනවා නම් change password option එකේ අපි අලුතින් ඉගෙන ගන්න කියලා දෙයක් එච්චරම නැහැ. ඉතින් ඕගලන්ට පුළුවන් try කරලා බලන්න. එතකොට මම වීඩියෝ එක pause කරාට පස්සේ අපි බලමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.